හායි යාළුවනේ ඔසි පොඩ්ඩක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න සුබ ආරංචියක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. අස්වැසුම තොරතුරු වගේම පාසල් ළමුන්ට ලැබෙන දීමනා ගැනත් ඔයාලට තොරතුරු දැනගන්න ලැබෙන්නේ මේ channel එකකින්. ඉතින් ඔයාලත් දැම්ම channel එක subscribe කරලා වීඩියෝට එකතු වන්න. ඉතින් යාළුවනේ අස්වැසුම වගේම 2026 අයවැයෙන් ඔන්න වැඩි වෙච්ච දේවලුත් තියෙනවා. ඉතින් පාසල් ළමුන්ට දෙන දීමනා තියෙනවා. ඉතින් ඒ හැමතොරතුරක්ම ඔයාලට ඉස්සරහට අරගෙන එනවා. ඒවා කොහොමද වැටෙන්නේ? ඒවා කාටද ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා හැම තොරතුරක්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබත් මේ වීඩියෝ අවසාන වෙන තෙක් රැඳී සිටින්න. ඉතින් මෙන්න අද අරගෙන ආපු සුබ ආරංචිය. පළමුවෙනි අදියරේ නොවැම්බර් මාසේ අස්වැසුම මුදල් ඔන්න සිස්ටම් එකට දාලා තියෙනවා. මම කියපු වගේම 6 වෙනිදා සිස්ටම් එකට දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා සිස්ටම් එකට ගිහිල්ලා. ඔයාලට දැම්ම බලන්න. නොවැම්බර් මාසේ අස්වැසුම මුදල් සිස්ටම් එකට වැටලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් සිස්ටම් එකට. ගොඩක් අය මට කෝල් කරලා ඇහුවා අස්වැසුම නොවැම්බර් මුදල් ඇයි පරක්කු? ඇයි සිස්ටම් එකට වැටලා නැත්තේ? වෙන මාසවල නම් සිස්ටම් එකට මේ වෙනකොට වැටෙනවනේ. ඔය වගේ ගොඩක් ප්‍රශ්න මට කෝල් කරලා කියලා තිබ්බා. ඉතින් ඔන්න ඔයාලා හැමෝටම බලා ගන්න පුළුවන් නොවැම්බර් මාසේ අස්වැසුම මුදල් සිස්ටම් එකට දාලා තියෙන්නේ. දෙවැනි අදියරේ අයගේ සිස්ටම් එකට දාලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. මුදල් වැටෙන්නේ කවද්ද? මුදල් බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා මම ඉදිරි දිනවලදී වීඩියෝවක් ගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝව හොඳ නම් ලයික් එකක් දාලා නොදන්න අයටත් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට කියන්න තියෙන ගැටලු, අහන්න තියෙන ගැටලු කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.